යද්දී අත් දෙක එනට නිදහස් කරන්න කකුල් දෙක හොඳට යටිපතුල් උඩ හිටගෙන හරි සමාන්තරව තියාගන්න. ඊට පස්සේ අපි හිප් එක ගාවින් ඉදිරියට පිටුපසට තල්ලු කරලා ගමු. මේකත් අපි වාර 10ක් කරමු. ඒත් එක්කම දන හිස නමන්නේ නැතුව ඉදිරියට පිටුපසට මූවමන්ට් එක ගන්න පුළුවන් නම් හොඳයි. 10 count 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ අපි යමු හිප් එක ගාවින්ම දෙපැත්තට නිදහස් කරන්න. 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ හිප් එක ගාවෙන්ම අපි සර්කල් එක ගමු. එතෙන් හැම ආරම්භයක්ම හුස්මකින්ම පටන් ගමු. 1 2 3 4 5 6 7 8 9 10. चेंज करा 1 2 3 4 5 6 7 8 9